කරගෙන තියෙනවද? එසේ උදෑසන අවදි වෙනවා වගේම යෝගත් ජීවිතයට එකතු කරගන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා. ඒ තුලින් ජීවිතේ නැවුම් කරගන්න, අලුත් වෙන්න අදත් සිද්ධිය දහරන. පරිසරය විචිත්‍ර වෙන්නේ ඇයි? ඔබ ඒ ගැන හිතුවද? ජීවිතයත් ඒ විදිහට විචිත්‍ර කරගන්න නම් අපිට සුබවාදී සිතුවිලි තියෙන්න ඕනේ. ඔබේ ජීවිතයත් සුබවාදී කරන්න යෝග ගැන කියලා දෙන්න ඉගෙනවෙන අභ්‍යාස මාලාවක් අපි හැමදාම සෙනසුරාදාට ඔබ වෙනුවෙන් අරගෙන ආවා. අද අපි මේ ඔබට කියලා දෙන්නේ එහි තවත් පියවරක්. පහුගිය සතියේ අපි යෝග මුද්‍රාවල නිවැරදිව යෙදෙන ආකාරය පැහැදිලි කළා. අද අපි කරන්නේ මොනවද? පසුගිය සතියේ අපි ඉගෙන ගත්තා අපේ පසඟිලි පංචමහා මූල ධාතුන් නිරූපණය කරන බව. මේ මුද්‍රා අභ්‍යාස වලින් කරන්නේ අපේ සිරුරේ තිබෙන මූල ධාතුන්ගේ අසම්බරතා සම්බර කිරීම. ඒ තුලින් කොහොමද මුද්‍රාවක් සකසන්නේ කියලා. අද අපි ඔබට කියලා දෙන මුද්‍රාව හඳුන්වනවා ඥාන මුද්‍රා ලෙස. සංස්කෘත භාෂාවේ ඥාන කියන්නේ දැනුම, බුද්ධිය. මේ අපි යෙදෙන යෝග මුද්‍රාව ඔබට උපකාරයක් වෙනවා ඔබගේ මතක ශක්තිය, බුද්ධිය වර්ධනය කරන්න. ඊට අමතරව අපට නිතර වැළඳෙන හිස රදය වැනි ගැටලු මග හරව ගන්න, චිත්ත ඒකාග්‍රතාවය වඩව ගන්න, නිින්ද නොයාමෙන් ගැටලු විසඳ ගන්න, මේ ආදී බොහෝ ප්‍රතිඵල ලැබිය හැකි අපි මේ යෙදෙන ඥාන මුද්‍රාවෙන්. බලන්න අපේ මහපටැඟිල්ල නිරූපණය කරනවා අපි සැකසුණු තේජෝ ධාතුව. අපේ දබරගිල්ල නිරූපණය කරනවා අපි සැකසුණු වායෝ ධාතුව. ආයුර්වේද ශාස්ත්‍රයට අනුව නම් අපේ වායෝ ධාතුව සම්බන්ධයි අපගේ ස්නායු පද්ධතිය සමග. ඔබ හොඳ මතක ශක්තියක් අපේක්ෂා කරනවා නම් නිරෝගී ස්නායු පද්ධතියක් අවශ්‍යයි. දැන් අපි මේ මුද්‍රාව සකසන්නේ අත් ඉදිරියට දිගහැරලා දබරැඟිලි, මහපටැඟිලි තුඩු එකිනෙක තෙරපනවා. මෙහිදී සිදුවෙන්නේ නිල තෙරපීමක්. මෙම නිල තෙරපීම හරහා අපි උත්තේජනය කරනවා මොළයේ තියෙන පීනියල් හා පිටියුටරි කියන ග්‍රන්ථිය. එම ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරීත්වය සමබර වීමක් මෙම ඥාන මුද්‍රාවේදී සිදු වෙනවා. ඊට අමතරව මුද්‍රා යෝගවල පදනම වන පංචමහා භූතයන් සැලකුව කල තේජෝ ධාතුව හා වායෝ ධාතුව සමබර වීම මෙහිදී සිදු වෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස කරන පිරිසිදු වායු ධාරාව අපිට ලබා දෙන්නේ මේ අපූර්ව සෝබාදහම. මේ සෝබාදහමේ විචිත්‍රත්වය මවන්නේ මේ ගහකොළ. ගහකොළ අපිට ගොඩක් දේවල් කියලා දෙනවා. මේ ඒ ඇසුරෙන් නිර්මාණය වුණු වෘක්ෂාසනය. යෝගීවරුන්ගේ ස්වභාවය තමයි ආරණ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා. යෝගීවරු වනයේ සැරිසරනවා. ශුන්‍යාගාරවල හිස් ස්ථානයකට වෙලා භාවනාත්මකව ඉන්නවා. රුක්ක මූලගතෝවා, ගසක් මුලට වෙලා භාවනා කරනවා. හැබැයි මේ කියන සරල අදහසට ඔබෙන්ගේ අදහසක් තියෙනවා. රුක්ක මූලගතෝවා කියන්නේ ගසක වෘක්ෂයක මූලය හරි ශක්තිමත්. යෝගියත් ඒ වගේ හරි ස්ථාවරයි. සැබෑ යෝගියා ශාරීරිකව ශක්තිමත්, සමබරයි. ඒ වගේම සැබෑ යෝගියා මානසිකවත් සමබරයි, ශක්තිමත්.
යෝගී වරුන්ගේ ස්වභාවයක් තමයි ආරඤ්‍යගතෝවා, රුක්ඛ මූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා. යෝගීවරු ආරණ්‍යයේ වනසෙනසුන් වල වැඩ වෙසෙනවා. ශුන්‍යාගාරවල වැඩ වෙසෙනවා. හිස් ස්ථානවල, පාළු ශුන්‍ය ස්ථානවල. එකම රුක්ඛ මූලගතෝවා, ගස් මූලයන්ගේ හිඳගෙන භාවනාත්මක වෙනවා. මේ තවත් ගැඹුරු අදහසක් තිබෙනවා. ශක්තිමත් යෝගියා. ඒ යෝගියා කායික වශයෙන් උපරිම සමබරයි, ශක්තිමත්. ඒ වගේම තමයි මානසික වශයෙන් සමබරයි, ශක්තිමත්. ගසක මුදුන් මූලය හරි ශක්තිමත්. මේ මුදුන් මූලය නිසා ගස නොනැසී අඛණ්ඩ කුණාටු වලින් පවා ශක්තිමත්ව නැගී සිටිනවා. අන්නේ ආකාරයට අපේ ශාරීරික සමබරතාවයත් ශක්තියත් එක්කම අපගේ මානසික සමබරතාවයත් වඩන යෝග ඉරියව්වක් තමයි වෘක්ෂාසන යෝග ඉරියව්ව. ඔබ මෙහි දකිනවා චන්ද්‍රිකා, ප්‍රියංගිකා, ඒකම අනුත්තරා සහ මහේෂී වෘක්ෂාසන යෝග ඉරියව්වේ යෙදෙන ආකාරය. මේ අය විවිධ ඉරියව් යටතේ මේ ඉරියව්වේ යෙදෙමින් සිටිනවා. දැන් අපි බලමු කොහොමද මේ යෙදෙන ඉරියව් වඩාත් නිවැරදි කරගන්නේ. දැන් චන්ද්‍රිකා යෙදෙන ඉරියව්ව නිවැරදි. නමුත් මට අවශ්‍යයි එය වඩාත් නිවැරදි කරන්න. මේ ඉරියව්වේදී වඩා ස්ථාර වීම සඳහා මේ ආකාරයට අත් හොඳට අදිනවා. කම්පෙති දෙපස බාහුව ගෑවෙන ආකාරය. ඒකම ඇයගේ දකුණු පාද දණහිස ඍජු කරනවා. මේ ආකාරයට නවාගෙන ඉන්න වම් පාදය මදක් පිටුපසට දණහිස මේ ආකාරයට ගෙන යනවා. ඇයගේ උකුල ප්‍රදේශය පුළුල්ව මේ අවස්ථාවේ පවතින්න ඕනේ. ඔබ යෝග සඳහා සම්පූර්ණ ආධුනිකයෙක් නම් මෙම ඉරියව්ව එකවර අපහසු වෙන්න පුළුවන්. ඔබ ඒ වගේ කෙනෙක් නම් ඔබට පුළුවන්කම තිබෙනවා මේ ඉහළින් තිබෙන පාද පතුල පහළට ගෙන යන්න. පතුල හිමින් පහළට ගෙන යනවා. ගෙනහිලා මේ ආකාරයට රඳවනවා. වලලු කරට මදක් ඉහළින්. එවිට ඔබට හැකියාව ලැබෙනවා වඩාත් සමබරව ශක්තිමත්ව මේ ඉරියව්වේ රැඳී සිටින්න. ඊළඟට අපි බලමු කොහොමද මේ ප්‍රියංගිකා ඉන්න ඉරියව්ව වඩාත් සාර්ථක කරගන්නේ. දැන් අය දෙයක් දෙපසට විහිදුවලා ඉන්නේ උරහිස් ප්‍රමාණයට, අත්ල හැරවිලා තියෙන්නේ පොළොව දෙසට. අත් දෙක පොළොවට සමාන්තරව තනි රේඛාවක් මතට පැමිණෙන්න ඕනේ. එය පහසුවක් වෙනවා. වෘක්ෂාසනය ඉරියව්ව සමබරව පවත්වන්න අපහසු අයට ඒ පහසු කර ගැනීම සඳහා මම සඳහන් කළ ආකාරයට ඇයට පුළුවන්කම තිබෙනවා පාදය නිවැරදිව සකස ගන්න, දණහිස තරමක් පිටුපසට බර කරමින්. ඒකම ඇයට පුළුවන් ඇගේ නිකට තරමක් ඉහළට ඔසවලා ඍජුව එකෙල්ලේ ඉදිරියේ එක ලක්ෂයක් දෙස බලන්න. එයත් තවත් පහසුවක් ඇති කරනවා මේ ඉරියව්ව වැඩි කාලයක් නිවැරදිව සමබරව රඳවා ගැනීම සඳහා. ඔබට එක්කෝ ඉතා ඈතින් පෙනෙන ලක්ෂයක් දෙස බැලිය හැකි. එහෙමත් නැත්නම් ඔබට පුළුවන්කම තියෙනවා ඔබට ඉදිරියෙන් බිම අඩි 3ක තරම් පරාසයක් තුල තිබෙන එක් ලක්ෂයක් දෙස බලා සිටින්න. එවිට ඉතා ශක්තිමත් සමබරව පහසුවෙන් මේ ඉරියව්වේ යෙදීමේ හැකියාව ලැබෙනවා. සිටින අනුත්තරත් මහේෂිත් කාලයක් මේ ඉරියව් පුහුණු වෙච්ච දෙදෙනෙක්. එනිසා මම කියලා දෙනවා තවත් ඉරියව්වකට මේ ඉරියව්වෙන් මාරු වන ආකාරය. බලන්න ඒ අය නම්‍යශීලී, එයාට පුළුවනි අත් දෙකෙන් නවාගෙන සිටින පාදේ වලලු කර අල්ලලා අත් දෙකෙන් ගෙනල්ලා පතුල රඳවනවා කලවා මුල මේ ආකාරය. ඉන්පසුව වෘක්ෂාසන ඉරියව්වේ සම්පූර්ණ අවස්ථාවට යනවා. අත් දෙක ඔසවනවා ඉහළට, අත්ල දෙක එකිනෙක ගාවනවා. අත්ල දෙක එකිනෙක ගාවලා ඉදිරියේ එක තැනක් දෙස බලා සිටිනවා මේ ආකාරයෙන්. මේ ඉරියව්ව තරමක් සංකීර්ණයි. මේ සංකීර්ණභාවය වැඩි කරගත හැකි තවත් සරල පියවරකින්. ඔබ යෝග සඳහා ඊතා පළපුරුදු කෙනෙක් නම් ඔබට පුළුවන් සෙමින් දෙනෙත් පියාගන්න.
සමින් දෙනෙත් පියාගෙන මේ ආකාරයට භාවනාත්මකව රැඳෙනවා ඉරියව්ව තුළ. මේ ඊටා සරල පියවරක්. නමුත් ඊටා සංකීර්ණ පියවරක්. සරල සංකීර්ණ ඉරියව්වක්. දෙනෙත් පියාගත්තාම ඔබගේ ශාරීරික සමබරතාවය පවත්වා ගැනීම තරමක් අභියෝගාත්මක කාරණයක්. නමුත් ඔබ මෙය ටික දිනක් පුහුණු වන විට ඔබට දැනෙමි. දවසින් දවස ඔබගේ ශාරීරික මෙන්ම මානසික සමබරතාවයත් වර්ධනය වන බව. දැන් සෙමින් දෙනෙත් විවර කරනවා. අත්ල දෙක සෙමින් ගේනවා පපුව මැදට නවනවා පපුව දෙසට. අත් දෙකෙන් පා පතුල අල්ලනවා. සෙමින් පා ලිහිල් කරනවා. අපි මේ යෙදුන රුක්ෂාසනයේ බොහෝ ප්‍රතිඵල ලැබෙනවා ඔබට. මම මුලින් වරින් වර සඳහන් කළ ආකාරයට ඔබගේ උපරිම ශාරීරික සමබරතාවය වර්ධනය වෙනවා. ඒක මානසික සමබරතාවයත් වර්ධනය වෙනවා. මේ සමබරතාවය ඔබට උදව්වක් වෙනවා ඔබගේ දෛනික ජීවිතය සම්බර කරගන්න. ඔබ දිනපතා මෙවන් යෝග ඉරියව් හදාරනවා නම් කිසිසේත් ඔබ බිය විය යුතු නැහැ. ඔබ කිසි දිනක ડિප්‍රෙෂන්, මානසික විෂාදය වැනි ගැටලු වලට මුහුණ දෙන්නේ නැහැ. මෙවන් යෝග ඉරියව් ප්‍රගුණ කිරීම නිසා. වෘක්ෂාසනයේ නිවැරදිව යෙදෙන ආකාරය. මේ විරාමයෙන් පස්සේ අපි බලමු කොහොමද ත්‍රිකෝණාසනයේ නිවැරදිව යෙදෙන්නේ කියලා. යම් ශිල්පයක නිවැරදි ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ එහි නිවැරදි ආකාරයෙන් යෙදුනොත් පමණයි. මේ ඒ ගැන පැහැදිලි කරන යෝගාචාර්යතුමා. ඔබ මේ දකිනවා අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ත්‍රිකෝණාසන ඉරියව්වේ එක් ආකාරයක යෙදී සිටින ආකාරය. ත්‍රිකෝණ කියන්නේ ත්‍රිකෝණාකාර ස්වරූපයක්. අපගේ සිරුර මේ ත්‍රිකෝණාකාර ජ්‍යාමිතික හැඩතල සකසමින් යෙදෙන යෝග ඉරියව්වක් තමයි ත්‍රිකෝණාසන කියන්නේ. මෙහිදී ඔබ ගුරු උපදෙස් ඇතිව නිවැරදිව යෙදීමේ ක්‍රමවේදයක් තිබෙනවා. අපි ඔබට කියලා දෙන්න සූදානම් වන්නේ අන්නේ ක්‍රමවේදයක්. දැන් බලන්න තරිඳු මෙම ඉරියව්වේ යෙදී සිටින ආකාරය. ඔහුගේ කඳ කොටස වම් පැත්තට හරවලා වම් පාදේ වලලු කර අල්ලගෙන මෙම ඉරියව්වේ රැඳිලා ඉන්නවා. දැන් තරිඳුගේ හිස හරවන් ඉන්නවා අහස දෙසට. ඒ අතර ඔහු වඩාත් නිවැරදි වීම සඳහා ඔහුගේ උරහිස් තරමක් මේ ආකාරයට පිටුපසට ගෙනා යුතුයි. එකම ඔහුගේ දණහිස් දෙකම ඍජුව තබා ගත යුතුයි. දැන් බලන්න ඔහුගේ සිරේ කඳ කොටස මේ ආකාරයට පපුව පුළුල් වන ආකාරයට රඳවගෙන ඉන්නවා. හිස හරවලා අහස දෙස බලා ඉන්නවා. ඔබ බෙල්ල ප්‍රදේශයේ වේදනාවන්ගෙන් පසුවන කෙනෙක් නම් මේ විදිහට ඉහළ බලන්නේ නැහැ. මේ ඉරියව්වේදී හිස හරවලා පහළ දෙසයි බලාගෙන ඉන්නේ. ඉන්පසුව දිනෙන් දින ඔබ සුවතාවයට පත්වන විට ඔබට පුළුවන් ක්‍රමයෙන් හිස හරවලා මේ අභ්‍යාසය පුහුණු වෙන්න. ඒකම වඩා නිවැරදිව යෙදෙන විට ඔබ මේ ආකාරයට අතක් ඉහළට ඔසවලා ඔබේ අත් දෙකම ගේනවා එකම රේඛාවක් මතට. ඔබට හැකියාව තිබෙනවා නම් ඔබ උත්සාහ කරනවා ඔබගේ පහළට නැඹුරු කර සිටින අතින් මේ ආකාරයට ඔබට පුළුවන් ඉදිරියෙන් තිබෙන පාද පතුල ඇඟිලි තුඩු අල්ලන්න. අත් දෙකම එකම රේඛාවක් මත තියෙනවා. ඒකම දණහිස් දෙක ඍජුව තියෙන්නේ. පතුල් එකම රේඛාවක් මත රඳවනවා. ඔබ වඩාත් නම්‍යශීලී කෙනෙක් නම් ඔබට හැකියාව තිබෙනවා මේ ආකාරයට ඉදිරියට නැඹුරු වෙලා අත්ල පොළොව මත ගාවන්න. එවිට ඔබට වඩා හොඳ ආතතියක් සිරට දනවමින් මේ ඉරියව්වේ වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ ශක්තිය ඔබට ලැබෙනවා. ඒ තුලින් ඔබට හැකියාව ලැබෙනවා ඔබගේ මාංශ පේශීන්ගේ ශක්තිමත් භාවය වඩවා ගන්න. දැන් බලන්න මේ ඉරියව්ව සම්පූර්ණ නිවැරදි නැහැ මේ ආකාරයට ඔබගේ කඳ කොටස රඳවා ගැනීම. ඔබට පුළුවන් නම් දින දින ක්‍රමයෙන් මෙන්න මේ කොටස සෙමින් ඉහළට ඔසවනවා.
ඒකම ඔබේ මනස අවධානය යොමු කරනවා ඔබගේ පරුෂ කූඩුව දෙසට. ඔබගේ හුස්ම කෙරෙහි ඔබ මේ ඉරියව්වේ රැඳමින් භාවනාත්මක වෙනවා. එතුලින් ඔබට හැකියාව ලැබෙනවා ඔබගේ අදිෂ්ඨානශීලී බව වර්ධනය කරගන්න, චිත්ත ඒකාග්‍රතාවයේ මානසික සංයමයත් මේ ඉරියව්ව තුළදී දිනු කරගන්න. දැන් බලන්න චන්ද්‍රිකා මෙම ඉරියව්වේ යෙදෙන ආකාරය. මෙය සම්පූර්ණම නිවැරදි නැහැ. විශේෂයෙන් ඇයගේ පාද පතුල් තබාගෙන සිටින ආකාරය. මේ ඉරියව්ව නිවැරදිව කරන විට ඔබගේ විලුඹ දෙක එකම රේඛාවක් මතට ගෙන ආ යුතුයි. ඒකම ඔබ නැවිලා ඉන්න පැත්තේ පතුල මේ ආකාරයට අංශක 90ක කෝණයකට ඔබ සකසනවා. පාය ඇඟිලි විහිදුවලා පතුල හොඳට පොළොව දෙසට තෙරපගෙන ඉන්නවා. ඒකම දණහිස් දෙකම ඍජුව තබා ගත යුතුයි. ඒකම කලින් සඳහන් කළ ආකාරයට අත් දෙකම එකම රේඛාවක් මතට එන්න ඕනේ. අත්ල ඉදිරිපසට හැරිලා තියෙනවා. ඉහළින් තිබෙන අතේ මහපටන් ඊළ දෙස ඔබ බලා සිටිනවා. ඒකම ඔබ විශේෂ වශයෙන් සැලකිලිමත් යුතුයි මේ ඉරියව්වේදී ඔබගේ සමබරතාවය රැක ගැනීම සම්බන්ධව. ජීව අජීව සෞන්දර්යය. ජීවය තමයි දැඩි බව, මෘදු බව, සිසිලස, උණුසුම. සියල්ලම එක්තෙන් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ මේ විශ්ව ශක්තිය තුලින්. කියලා දුන්නා ගෙදරදී පුරුදු වෙන්න පුළුවන් විශේෂ ශක්ති අභ්‍යාසයක්. ඒ වගේම මේ සතියේත් ඔබට මම කියලා දෙනවා ඉතාම හොඳ විශේෂ ශක්ති අභ්‍යාසයක් ජීගෝන් කියන අභ්‍යාසය. අද ඔබට කියලා දෙන්නේ විශේෂ ශක්තිය දෙවෙනි පියවර. මේ පියවරේදී කොහොමද අපි විශ්වය සමග අපේ උස්මත් සමග විශ්වය එකතු වෙන්නේ? විශ්වය කොහොමද අපේ උස්ම ශ්වසන රටාවත් එක්ක එකතු වෙන්නේ? ඒ වගේම මේ ශක්තිය ප්‍රගුණ කිරීමේදී ඔබට පුළුවන් අන් අය සුවපත් කරන්න, ඒ වගේම ඔබව සුවපත් වෙන්න, ඒ වගේම අනිත් අයට උදව් කරන්නත් මේ විශ්ව ශක්තිය ප්‍රගුණ කිරීමේදී ඔබට හැකියාව ලැබෙනවා. විශ්ව ශක්තියේ තියෙන සුවිශේෂත්වය ගැන ඔබට පැහැදිලි කරන්නේ එංගලන්ත ජාතික චිගුන් උපදේශිකා යෑන්. චිගුන් කියන්නේ චීන සම්ප්‍රදායෙන් පැවතෙන යෝග භාවනා ක්‍රමයක්. එය වසර 2000ක් පමණ පැරණි යෝග කලාවක්. අපි දැන් දකින්න යන්නේ එම චිගුන් අභ්‍යාසයේ චලන රටා කිහිපයක පියවරෙන් පියවර යෙදෙන ආකාරය. මෙම භාවනා ක්‍රමය මගින් අප තුළ තියෙන චක්‍ර අවදි වෙනවා. ඒ වගේම තමයි අපිට විශ්වය හා සම්බන්ධ වෙලා විශ්වය තුළ ඇති ශක්තිය අපේ ශරීරය තුළට ලබා ගන්න පුළුවන්. මේ අභ්‍යාසය අපගේ ශක්තිය මෙන්ම ශරීර සෞඛ්‍ය දියුණු කරගන්න හොඳ අවස්ථාවක්. Open up our hands and breathe in the තවදුරටත් පැහැදිලි කරනවා නම් අප තුළ ඇති ශක්තිය විශ්වයට මුදා හැරීම. ඒ වගේම විශ්වය තුළ ඇති ශක්තිය අප තුළට ලබා ගැනීමෙන් චක්‍රාවදි කරගන්න පුළුවන්. and we bring energy back into ourselves. This is perfect
විශ්වය තුළ ඇති ශක්තිය අප තුළට ලබා ගත්තට පස්සේ අපේ හදවත නිරෝගී වෙනවා. මනස සැහැල්ලු වෙනවා. අපි ලබා ගන්නේ ශක්තිය අපි ආදරය කරන අයට සම්ප්‍රේෂණය කරන්නත් පුළුවන්. You can also send out the energy to other people, to people we love, people we care for, and bring energy back to ourselves. We can also send energy out to the whole universe, to animals, to plants, to the earth. And finally, we can repair our hearts by sending out energy to those who may have caused us some harm or distressed us. Just send out universal love, and universal love will come back to you. And just enjoy the energy flow through your body and around you. Be one with nature. සෞන්දර්යයේ අග්‍ර ඵලය තමයි මිනිසා කියන්නේ. එහි නිර්මාණය වූ හැම දෙයක්ම මිනිසා වෙනුවෙන්. යෝග කියන්නේත් මිනිසා වෙනුවෙන්ම බිහි වූ වටිනා දර්ශනයක්. ඒ ගැන දැනගන්න අපි ටිකක් මුණ ගැහෙමු සිද්ධිය දහරේ.